හරි ළමයි ඔයාලට මේ ඔයාලා සර්ච් දීලා දෙන ලින්ක් එකෙන් ආවම මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ වෙබ්සයිට් එක පෙන්වන්නේ. එතකොට මුලින්ම ඔයාලා කරන්න ඕන මෙතන මේ රෙජිස්ටර් කියන බටන් එකෙන් ගිහිල්ලා සරල විස්තර ටිකක් අහලා තියෙනවා මේ විස්තර ටික පුරවන්න ඕන. එතකොට මතක තියාගන්න ළමයි මෙන්න මෙතන Gmail එක දෙනකොට ඔයාලා අනිවාර්යෙන් දෙන්න ඕනේ email එකක් නෙමෙයි Gmail එකක්. ඒ කියන්නේ Google හරහා හදාගන්නපු email ලිපිනයක්. මේ අනිවාර්යෙන්ම ඒ ලිපිනය ඩිවයිස් එකේ තියෙනවද බලන්න. දැන් මගේ නම් මේ විදිහට මෙතන පෙන්නනවනේ. අන්න ඒ වගේ ඔයාලගේ Gmail එක ඩිවයිස් එකට කනෙක්ට් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් රෙකෝඩින් බලන්න හැකියාවක් නැති වෙනවා ඔයාලට. රෙකෝඩින් බලද්දි ගැටලුවක් ඇති වෙනවා. ඊට පස්සේ ළමයි මෙතන ඩිවයිස් එක සිලෙක්ට් කරන් තියෙනවා. මෙතෙන්ද රෙකෝඩින් බලන්න බලාපොරොත්තු වෙන ඩිවයිස් එක මොකද්ද කියලා තමයි සිලෙක්ට් කරන්න ඕන. ඔයාලා Apple use කරනවා නම් මෙතනින් Apple සිලෙක්ට් කරන්න. Apple හැර වෙන ඕනම ඩිවයිස් එකක් use කරනවා නම් Android කියලා සිලෙක්ට් කරලා ඊළඟ පියවරට යන්න. මෙතන යූසර් නේම් එකක් ඔයාලා ලොගින් වෙද්දී වුණ යූසර් නේම් එකක් දෙන්න. මේක මතක හිටින්න යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක ඩබල් දීලා මෙතන මෙන්න මේ ටික් එක ඕපන් කරලා ලියාපදිංචි වර්ණ කියන එක ක්ලික් කරන්න. හරි එහෙම ලියාපදිංචි වුණාට පස්සේ ඔයාලගේ ඩෑෂ්බෝඩ් එකට යයි. ඊට පස්සේ ඔයාලා බෑක් වෙලා ඇවිල්ලා ඔන්න ලොගින් වෙන්න මෙන්න මේ පේජ් එකට තමයි යන්නේ. ලොගින් පේජ් එකට. මම නිකන් ලොග් වෙලා වෙන්න නම් මගේ account එක දැනට තියෙන විදිය. හරිද? ඔය තියෙන දැනට දෙන්න විදිය ක්ලාසස් ගොඩක් තියෙන එක ඔහොම පින් කරගන්නපො. එතකොට මෙතන ඔයාලගේ ක්ලාස් එකේ මේ විදිහට තමයි පෙන්වන්නේ. ඔයාලා ඉන්න කියන්නේ සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන පන්තිය. හිතන්න දැන් ඔයා 2025 A level ළමයෙක් කියලා. අන්න එතකොට ඔයාලා වෙනුවෙන් ක්ලාස් දෙකක් කරනවනේ. ඒ කියන්නේ සතියට දවස් 3ක්. ස්පීඩ් ටියුෂන් එක දවස් දෙකක් සහ පේපර් ක්ලාස් එක දවසක් විදිහට දවස් 3ක් කරනවනේ. අන්න එතකොට ඔයාලා මේ ක්ලාස් දෙකම පින් කරගන්න ඕන. දැන් ඔයාලා එකපාරක් රෙජිස්ටර් වෙලා ඇවිල්ලා තියෙන නිසා මෙන්න මේ පින් බටන් එක මෙහෙම ක්ලික් කරන්න පුළුවන්. අන්න එතකොට ඔයාලට පේනවාදී නිල් පාටට අයිකන් එක සයිඩ් එකට ගිහිල්ලා පින් වුණා. ඒ කියන්නේ සාමාන්‍ය ඒ වෙනස තේරෙනවනේ. අන්න ඒ විදිහට පින් වුණා. දැන් මේ ක්ලාස් එකත් මෙහෙම පින් කරගන්න. අනිත් ක්ලාස් එකේ ළමයි එයාලගේ ක්ලාස් එක මේ තියෙන 826 ළමයිගේ ඒක එයාලට පින් කරගන්න පුළුවන්. එතකොට මේ පින් එකක් ගලවලා දාන්න. දැන් මෙහෙම පින් කරගත්තම මොකද්ද වෙන්නේ? ලොගින් වල බලමු අපි එක. right. මේ පින් ක්ලාස් වල නම් මගේ ගොඩක් තියෙන නිසා මේක අන්තිමට එන්නේ නැත්තේ. මේ තියෙන්නේ ඒ ක්ලාස් දෙකම මගේ ඩෑෂ්බෝඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ළමයි එහෙම කරගෙනපු පින් එකක් ගලවන්නේ කොහොමද? මේක අපහසුතාවයක් ක්ලික් කරාම ගලවෙනවා. ඒ කියන්නේ මේ ක්ලාස් එක දැන් අතරින් අයින් වෙලා තියෙන්නේ. ලොගින් වල බලමු. නෑ. මේ ක්ලාස් එක විතරයි තියෙන්නේ අර ගලවපු එක ගලවිලා. හරි. එතකොට මෙහෙම ක්ලාස් එකකට සෙටල් පේමන්ට් කරද්දී ඒ කියන්නේ ඔයාලා ස්ලිප් එක අප්ලෝඩ් කරනකොට මේ නිල් පාට සෙටල් පේමන්ට් කියලා බටන් එකක් තියෙනවා. අනේ ක්ලික් කරලා මේ වගේ ෆෝම් එකකට තමයි එන්නේ. එතකොට මෙතෙන්දී select class කියන තැන දැන් මගේ නම් ක්ලාස් ගොඩක් තියෙන නිසා ක්ලාස් පෙන්නයි. ඔයාලගේ දෙකයි ඇත්තේ. එතකොට පින් කරලා ඇත්තේ දෙකයි නම් දෙකයි මෙතන පෙන්නන්නේ. මෙතන මොන ක්ලාස් එකටද සල්ලි ගෙවන්නේ කියලා select කරන්න තියෙන්නේ. දැන් මම මෙතන 2025 paper class කියන එක select කරනවා. ඊට පස්සේ දැන් ඔයාලා එකම ස්ලිප් එක තමයි අර 2025 A level paper class එකයි ස්පීඩ් ටියුෂන් එකේ ළමයි දෙකටම එකම පේමන්ට් එකෙන් යන්නේ. අන්න එතකොට ඔයාලා එකම ස්ලිප් එක තමයි මේ දෙපාරදීම අප්ලෝඩ් කරන්න ඕන. ඒ පළවෙනි පාර ස්පීඩ් ටියුෂන් එකට නම් දෙවෙනි පාර පේපර් ක්ලාස් එකට විදියට තමයි. නැත්නම් 26 ළමයින්ට ගැටලුවක් නැහැ. යාලා එකම විදියට කොහමද මුදල් ගෙවන්න ඕන ක්ලාස් එක තමයි මෙතන සිලෙක්ට් කරන්න ඕන. සිලෙක්ට් කළා click to upload payment clip කෙනෙ ක්ලික් කළා ඔයාලගේ ගැලරි එකෙන් ස්ලිප් එක සිලෙක්ට් කරලා ඕපන් කරගන්න ඕන. එතකොට මෙතන ස්ලිප් එක සෙට් වෙනවා. ඒක මම දාලා පෙන්නන්න එක. දැකද ෆයිල් නේම් එක මෙතනට ආවා හැටි. අන්න රයිට්. ඊට පස්සේ මෙන්න මේ සබ්මිට් පේමන්ට් කියන බටන් එක ක්ලික් කරාම පේමන්ට් එක ප්‍රොසෙස් වෙනවා. මේ විදිහට ප්‍රොසෙස් වෙලා ඔටෝ ක්ලෝස් කරනවා. දැන් මොකුත් කරන්නේ නැහැ. ඔන්න බලන්න ඔටෝ ක්ලෝස් වල ඩෑෂ්බෝඩ් එකට ඇවිල්ලා ඒක පෙන්ඩින් ක්ලාස් එකක් විතර මෙතෙන්ට ආවා. මෙතෙන්ට ආවට පස්සේ අපේ ඇඩ්මින් එකෙන් මේක අප්‍රූව් වෙනකන් මේක මෙතන තියෙයි. ඇඩ්මින් එකෙන් අප්‍රූව් වුණාම මෙන්න මේ විදිහට ගිහලා ඇක්ටිව් ක්ලාස් එකක් විදිහට පෙන්නයි.
එතන ඇක්ටිව් ක්ලාස් එක Zoom අදාළ වෙලාවට මේ ජොයින් ක්ලාස් කියන බටන් එක ක්ලික් කරාම ආට ජොයින් වෙන්න පුළුවන් ඒකට